ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ නොලේජ් ස්කූල් YouTube චැනල් එකට. අදත් අපි අරගෙන ආවා කාලීන සිදුවීම් ඇසුරෙන් ප්‍රශ්න සහ පිළිතුරු 25. එහෙනම් අපේ channel එක තාමත් subscribe කරලා නැති අයට subscribe කරන්න කියන ගමන් අපි දැන් බලමු මොනවාද ප්‍රශ්න කියලා. ප්‍රශ්න අංක 1. මෑතකදී ඉන්දියාවේ සංචාරයක නිරත වූ ප්‍රබල රාජ්‍ය නායකයා කවුද? රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පූටින්. ප්‍රශ්න අංක 2. මේ වසරේදී හඳුන්වා දුන් පළමු FIFA සාමත්‍යය හිමිකරගත්තේ කවුරුන්ද? එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. ප්‍රශ්න අංක 3. විශාල දේපල හා ජීවිත හානි සංඛ්‍යාව සිදු කරමින් මෑතකදී ලංකාවට බලපෑ දරුණු සුලිකුණාටුව කුමක්ද? දිට්වා සුලිකුණාටුව. ප්‍රශ්න අංක 4. එලෙස සුලිකුණාටුව සඳහා නම් ඉදිරිපත් කරන ලබන සංවිධානය කුමක්ද? ලෝක කාලගුණ සංවිධානය විසින්. ප්‍රශ්න අංක 5. දිට්වා සුලිකුණාටුවෙන් වැඩිම හානියක් සිදු වූ දිස්ත්‍රික්කය කුමක්ද? මහනුවර දිස්ත්‍රික්කය. ප්‍රශ්න අංක 6. එම සුලිකුණාටුවෙන් විනාශ වූ පාලම් සෑදීම සඳහා ආධාර ලබාදීමට ඉදිරිපත් වූ රට කුමක්ද? නෙදර්ලන්තය. ප්‍රශ්න අංක 7. සුලිකුණාටුවෙන් ඉපතට පත් වූ ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉන්දියාව ආරම්භ කළ මෙහෙයුම කුමක්ද? ඔපරේෂන් සාගර් බන්දු. ප්‍රශ්න අංක 8. දිට්වා සුලිකුණාටුවෙන් බලපෑමට ලක් නොවූ දිස්ත්‍රික්ක තුන මොනවාද? ගාල්ල, මාතර සහ හම්බන්තොට. ප්‍රශ්න අංක 9. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ රට කුමක්ද? ඔස්ට්‍රේලියාව. ප්‍රශ්න අංක 10. මෑතකදී ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණි ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා කවුද? ලියෝනල් මෙසි. ප්‍රශ්න අංක 11. සදාකාලික නිල් අහසක් ඇති රට කුමක්ද? මොංගෝලියාව. ප්‍රශ්න අංක 12. වසර 160කට පමණ පෙර ලෝකයෙන් වඳ වී ගිය බවට සැලකූ නමුත් මෑතකදී යළි සොයා ගැනීමට හැකි වූ ගෙම්බි විශේෂය කුමක්ද? ස්ටෙලාගේ තරු ගෙම්බා. ප්‍රශ්න අංක 13. එම ගිම්බි විශේෂය සොයා ගැනීමට හැකි වූයේ කුමන ප්‍රදේශයෙන්ද? සිරිපා අඩවිය. ප්‍රශ්න අංක 14. ලෝ පළමු කෘතිම බුද්ධි අමාත්‍යවරිය ලොවට හඳුන්වා දුන් රට කුමක්ද? ඇල්බේනියාව. ප්‍රශ්න අංක 15. ඇල්බේනියාව හඳුන්වා දුන් මෙම කෘතිම බුද්ධි අමාත්‍යවරිය හඳුන්වන නම කුමක්ද? ඩියෙල්ලා. ප්‍රශ්න අංක 16. ලෝ වැඩිම ජනගහනයක් ජීවත් වන නගරය කුමක්ද? ඉන්දුනීසියාවේ ජකාර්තා. ප්‍රශ්න අංක 17. වසර 10000ක් පමණ අක්‍රියව පැවත මෑතකදී සක්‍රිය වූ ගිනිකන්ද කුමක්ද? හේලි ගුබ්බි ගිනිකන්ද. හේලි ගුබ්බි ගිනිකන්ද පිහිටා ඇති රට කුමක්ද? ඉතියෝපියාව. ප්‍රශ්න අංක 19. දිගු වලාකුළු සහිත දේශය කුමක්ද? නවසීලන්තය.
ප්‍රශ්න අංක 20 ඇමරිකානු ජනාධිපතිවරයා විසින් තම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ප්‍රකාශ කළේ කිනම් රටේ ජනාධිපතිවරයාට? වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට. ප්‍රශ්න අංක 21 වෙනිසියුලාවේ වත්මන් ජනාධිපතිවරයා කවුරුන්ද? නිකොලස් මදුරෝ. ප්‍රශ්න අංක 22 ලොව වඩාත් මිල අධික කුළුබඩු වර්ගය කුමක්ද? කුංකුම. ප්‍රශ්න අංක 23 මෑතකදී මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදු වූ රට කුමක්ද? හොංකොං. ප්‍රශ්න අංක 24 ලොව පළමු වරට පවත්වනු ලබන දුෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සත්කාරවත්වය දැරූ රටවල් මොනවාද? ඉන්දියාව සහ ශ්‍රී ලංකාව. ප්‍රශ්න අංක 25 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් කුඩාම රාජ්‍ය කුමක්ද? කුරසාවෝ රාජ්‍ය. Thanks for watching.